සුබ දවසක්. අද ඇත්තටම මේ ගොඩාක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි මේ වකුගඩු දෙක සවුත් වුනහම දැන් වකුගඩු අමාරු හැදුනහම ડોක්ටර් මේ බැලුවහම කන්න දෙයක් ඇත්තෙම නැහැ. කොයි විදිහටද අපි පරිස්සම් වෙන්නේ කියලා. අද කතාව ඇත්තටම වකුගඩු දෙක පරිස්සම් කරගන්නේ කොහොමද කියලා. මේ පහුගිය දවස්වල වීඩියෝ එකක් හරි මේ හැමතැනම ෂෙයා වුණා මේ වකුගඩු මවලා දෙනවා කියලා. මේක මේ විදියට වකුගඩු මවන්න බෑ හරිද? තියෙන වකුගඩු දෙක අපි පරිස්සම් කරගන්න එක තමයි අපිට කරගන්න තියෙන වැදගත්ම දේ. ඒතර වකුගඩු දෙක සවුත් වුණොත් ඒ කියන්නේ ඇත්තටම ඔය කියන්නේ වකුගඩු අමාරු නැත්නම් රීනල් ෆේලියර් එකක් වුණොත් වකුගඩු දෙක අපේ ෆේල් වුණොත් එහෙම අපිට මොනවද කරන්න පුළුවන් මේ ෆේල් වෙන එක වේගය අඩු කරන්න. ගොඩාක් වෙලාවට ඇත්තටම වකුගඩු දෙක සවුත් වුණාට පස්සේ ඒක ආපස්සට ගන්න තියෙන විදිය හරි අඩුයි. හැබැයි අපිට පුළුවන් ඒ තියෙන වකුගඩු දෙක පුළුවන් තරම් කල් ඇදගෙන යන්න. ඒ කියන්නේ ඒක කරන්නේ වකුගඩු දෙකට පුළුවන් තරම් අඩුවෙන් වැඩ දීලා. ඒකට කතා කරන්න මේ Mr. and Mrs. D channel එකේ වෙලාව අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගමු. අද අපි බලමු වකුගඩු දෙක බේරගන්නේ කොහොමද කියලා. right. වකුගඩු වලින් කරන්නේ පෙරණ එකනේ. එතකොට අපි දැනගන්න ඕනේ ඇත්තටම වකුගඩු වලින් ප්‍රධාන වශයෙන් පෙරෙන්නේ මොනවද කියලා. වකුගඩු වලින් පෙරෙනවා සෝඩියම්, පොටෑසියම්, ෆොස්ෆේට් කියන මෙන්න මේ ලවණ තුන. ඊට අමතරව අපේ ඇඟ ඇතුළට ගන්න ප්‍රෝටීන් කැඩිලා ඇමෝනියා කියලා බයි ප්‍රොඩක්ට් එකක් හදනවා. මෙන්න මේකත් පෙරණ ක්‍රියාවලියට වකුගඩු දෙක සහභාගී වෙනවා. අපිට වකුගඩු දෙක ෆේල් වුණොත් මෙන්න මේ හතර කරගන්න බැරි හින්දා තමයි ලොකුම ආබාධ අපිට එන්නේ. එහෙනම් වකුගඩු දෙක සවුත් වෙලා ඉන්නවා නම් කටික නෑදෑයෙක් ඉන්නවා නම් කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් මේක බලන්න මං කියලා දෙන්නම් කොහොමද මේක අපි කරගන්නේ කියලා. දැන් මං කියවනේ සෝඩියම්, පොටෑසියම්, ෆොස්ෆේට්, ඇමෝනියා. මේ හතර තමයි අපි අවධානය යොමු කරගන්න මේ ලොකු සයන්ස් එකක් කියලා උතර හරි ලේසි ඈ. රයිට්. මේකේ නරකම දේ අපේ වකුගඩු වලට මොනවා කියලාද හිතන්නේ? සෝඩියම්ද, පොටෑසියම්ද, ඇමෝනියාද, ෆොස්ෆේට්ද? මේක ඇත්තටම ගොඩක් අය කියන්නේ අපේ වකුගඩු දෙකට නරකම ෆොස්ෆේට්. කියන්නේ ෆොස්ෆේට් තියෙන කෑම අපි ඕනෝට වැඩිය ගත්තොත් එකක් තමයි වකුගඩු වලින් පෙරෙන්නේ නැති දේ එකතු වෙනවා. ඊට අමතරව මේ ෆොස්ෆේට් ගිහිල්ලා වකුගඩු දෙක සවුත්තු කරන්නත් පටන් ගන්නවා. ඒ හින්දා ෆොස්ෆේට් සීමා කරන එක වකුගඩු දෙක බේර ගන්න කරන්න පුළුවන්. ටොප්ම දේ. ඒ කියන්නේ උඩින්ම කරන්න පුළුවන් දේ. ඒතර ෆොස්ෆේට් කියන්නේ මොකක්ද කියන එක ෆොස්ෆේට් කොහොම අපි දන්නවා මූලද්‍රව්‍යයක් කියලා. හැබැයි ඒවා තියෙන තැන් අපි දැනගන්න ඕනේ. ඒ ගැන තමයි දැන් මම මේ කියන්නේ. ෆොස්ෆේට් වැඩිපුරම තියෙන්නේ ඇත්තටම මේ කෑම වල පොතු වල. ඒ කියන්නේ පොත්ත සහිත ආහාරවල ෆොස්ෆේට් වැඩි. දැන් අපි ගත්තොත් බත් ගත්තොත් එහෙනම් බත් වල ෆොස්ෆේට් වැඩි නිඋඩ්ඩ තියෙන හාල් වල. ඇට ගත්තොත් ඇටවල පොතු වල දැන් අර කඩල උයනකොට පොත්ත තියෙන සුදු පාට ඕකේ ෆොස්ෆේට් තියෙනවා. මුං ඇට කවුපි කඩලා ගත්තාම පොත්තේ ෆොස්ෆේට් තියෙනවා. එතකොට දැන් අපි කුරක්කම් වගේ ඒවා ගත්තාම ඒවයි ෆොස්ෆේට් වැඩි. ඇයි ඒවා රතු පාට පොත්තත් එක්කනේ අපි ගන්න. එතකොට අපි කතා වෙන්නේ අර අපි හොඳයි, ගුණයි, හෙල්දි කියලා තියෙන කෑම තියෙනව නේද? ඒ කෑම වල ෆොස්ෆේට් වැඩි. ඒ හින්දා ඔබට වකුගඩු අමාරුවක් තියෙනවා නම් එහෙම නැත්නම් කවුරු හරි ඉන්නවා නම් මන් දෙන පළවෙනි අවවාදය තමයි ඒක මාරු කරන්න සුදු පාටට. ඒ කියන්නේ හාල් නම් සුදු හාල් තමයි හොඳ. ඇට නම් පොතු ඇරපු නැත්නම් පියලි ඇරපු ඇට තමයි හොඳ. කුරක්කම් වගේ જાති එච්චර හොඳ නෑ. කුරක්කම් කන අනම්මන ඒව හොඳ නෑ වකුගඩු දෙක සවුත් වෙගෙන යනකොට. එතකොට ඒ වගේ කෑම අයින් කරගන්න. අයින් කරලා සාමාන්‍ය අපි කන සුදු පාට ආහාර. දැන් පරලු පාන් උනත් දැන් දියවැඩියාව තියෙනකොට පරලු පාන් සමහර අය කනවනේ. හැබැයි වකුගඩු දෙක සවුත් වුණාට පස්සේ ඒක හරියන්නේ නැහැ. මොකද ඒවයි ෆොස්ෆේට් වැඩි. ඒ කියන්නේ පොත්තත් එක්ක ෆොස්ෆේට් බැඳිලා තියෙනවා. ඒ හින්දා මම පළවෙනි දෙන ලේසියට මේ කියන දේ තමයි සුදු පාට කෑමකට යන්න කියන එක. ඒක තමයි ෆොස්ෆේට් වල තියෙන වැදගත් දේ. දෙවෙනි දේ තමයි ෆොස්ෆේට් තියෙනවා ඇට වර්ග වල නට්ස් වල ෆොස්ෆේට් තියෙන. ඉතින් ගොඩක් නට්ස් ගත්තොත් එහෙම වකුගඩු දෙක සවුත් වෙනවා. ඉතින් ආමන්ඩ් නට් හොඳයි. එක එක නට්ස් ಜಾති උස්සගෙන ඉල්ල ගන්න හදන්න එපා. මම මේ කන්න එපාම කියලා නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ වැඩිපුර කන්න ගියොත් එහෙම අපේ වකුගඩු දෙක සවුත් වෙනවා. ඊළඟ දේ තමයි ෆොස්ෆේට් තියෙන
කිරි ආහාරවල ගොඩක් පොස්පේට් තියෙනවා. දැන් ඔබගේ වකුගඩු දෙක රැක ගන්න ඕන නම් වකුගඩු දෙකේ ප්‍රශ්නයක් තියෙනවා. දවසට එක කිරි වේලකට වැඩි ගන්න එපා. අනිත් පොස්පේට් තියෙන දේ තමයි චොකලට්. චොකලට් වල ගොඩාක් පොස්පේට් තියෙනවා. අපි ගොඩක් හිතන මේ ඩාර්ක් චොකලට් හොඳයි, හරි ගුණයි කිය සමහරවල් ලෙඩ වුණාම අපි චොකලට් ගේනවා. චොකලට් වල පොස්පේට් තියෙනවා. චොකලට් පොඩ්ඩක් සීමා කරගන්න වෙනවා. ඊළඟ කෑම තමයි බිත්තරේ කහමදේ. පොස්පේට් ගොඩක් තියෙනවා. ඊට අමතරව ඔය ඉස්සෝ කකුළු දැල්ලෝ වගේ ඒවයි පොත්තේ එහෙම නැත්නම් වටේ තියෙන ද්‍රාවණය වෙලත් පොස්පේට් තියෙනවා. ඒ වගේ කෑම කන්න එපා නෙවෙයි යම් තරමකට සීමා කරගන්න වෙනවා. ඔන්න ඕකයි පොස්පේට් කතාව. ඒතකොට වකුගඩු රෝගියෙක් නම් පළවෙනි අවධානය යොමු කරගන්න ඕන මෙන්න මම මේ කියපු කතාවට. දෙවෙනිට අපි යන් සෝඩියම් පොටෑසියම්. සෝඩියම් පොටෑසියම් කියන්නේ අපේ ඇඟේ තියෙන වැඩිපුරම තියෙන ලවණ වර්ග දෙක. මේක කොහොමද අපි පාලනය කරන්නේ? ගොඩාක් අය ගියාම කියනවා ડોක්ටර් කන්න එළවලුවක් නැහැ, අරව සීමා කරන්න, මේවා සීමා කරන්න. ඉතින් මම හරි සරල දෙයක් කියන්නම්. කොහොමද වකුගඩු අමාරුවක් තියදී ගෙදරදී එළවලු තීරණය කරන්න කියලා. එළවලුවේ සයිස් එක ලොකුයි නම්, ඒ කියන්නේ ගෙඩි විදිහට නම් තියෙන්නේ. වතුර ගතිය වැඩි නම් ඒවයි ලවණ අඩුයි. ඒ කියන්නේ වකුගඩු දෙකට හොඳයි. ඒ කියන්නේ ගෙඩි විදිහට තියෙන එළවලු අපි කියමු කැකිරි, පිපිඤ්ඤා, රාබුවල, නෝකෝල්ලල, වැටකොළු, පතෝල, වම්බටු ඒ වගේ ටික ලොකු එළවලු තියෙනවානේ. ලොකු එළවලු වල ලවණ අඩුයි. වකුගඩු දෙකට හොඳයි. ඒ හින්දා ගෙදරට ගෙනියනකොට ගෙඩි එළවලු වැඩිපුර ගෙනියන්න. ඊට පස්සේ පොඩි එළවලු තියෙනවානේ ඔය පලා වර්ග ඊට අමතරව බෝංචි, මේකරල්, දඹල වගේ චූටි එළවලු. ඒවයි සාමාන්‍යයෙන් සෝඩියම් පොටෑසියම් වැඩි. එතකොට ඒවා අපි අඩුවෙන් තමයි දෙන්නේ. එතකොට මුල් කාලේ වකුගඩ හැදිච්චලා කියන්නේ අපිට කන්නත් ඕන, හැබැයි ගොඩාක් සීමාවලට යන්න ඕනේ නැති කාලේ. හොඳම දේ තමයි ගෙඩි එළවලු මේ සැඳි 5කට එක කොළ එළවලුවක් පමණක් ගන්න එක. මේ සැඳි 5ක් ගෙඩි එළවලු වලින් හදනවා. එක මේ සැඳක් ගන්නවා කොළ එළවලු වලින්. හරි ලේසියෙන් එතකොට අපිට උයන් right. ඊළඟට තමයි උයනකොට අපිට කරන්න පුළුවන් මොනවද කියලා. දැන් මේ ලවණ වර්ග මුත්‍රාත් එක පිට කරනවා කියන එකේ තේරුම මොනවද? මේවා වතුරේ දිය වෙනවා. ඒතර අපිට ඊළඟට කරන්න පුළුවන් දේ තමයි මේවා ටික කපලා වතුරේ විනාඩි 30ක් විතර දාලා අපේ එළවලු එක ඊට පස්සේ වතුර ටික හිමීට අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි උයනකොටත් පොඩ්ඩක් වතුරෙන් තම්බලා ඒ වතුර එකත් අයින් කරලා අපිට පුළුවන් එකතු කරන්න අපි එකතු කරගෙන සූදු ඒ කියන්නේ 3-5 සහ ඇඹුල් වර්ග. ඇඹුල් වර්ග කිව්වේ හේතුව තමයි ලුණු ගොඩක් දාන්න බෑ. ලුණු කියන්නේ සෝඩියම්. ඒ හින්දා පොඩ්ඩක් ඇඹුල් රසෙත් එක්ක ආවොත් තමයි කන්න පුළුවන්. නැතුව හිතන්න එපා ලුණුයි ඇඹුලුයි දෙකම අයින් කරලා මිනිස්සෙට කන්න දුන්නාම කන්න පුළුවන් කියලා. ඒතර වකුගඩු අමාරුව හැදුනා කියලා මේ මිනිස්සයාට කන්න දෙයක් තියෙන්න ඕනේ. ඒ හින්දා රහ කරලා කෑම දෙන්නේ නැත්නම් මේ මිනිස්සයා කන්නේ නැහැ. ඒක තමයි ඊළඟ වැදගත්ම දේ. මොකද අපි ජීවත් වෙලා වැඩන්නේ අපේ සතුට නැත්තම්. ඒතර අපි කන විදිහ ටිකක් හරි සතුටක් තියෙන්න ඕනේ. ඒ හින්දා එළවලු උයනකොට ඇඹුල් ටිකක් එකතු කරගන්න නැත්නම් කන්න බෑ. එතකොට එළවලු තෝරගන්න හැටි කිව්වා, එළවලු උයන හැටි කිව්වා. මේකේ තියෙන වැදගත්කම මම ඇත්තටම කියන්න හේතු වෙච්ච එකත් මම දැන් කියන්නම්. මේ ඊයේ පෙරේද මගේ ලෙඩෙක් ඇවිල්ලා එයා කිව්වා එයාගේ රුටින් එකේ එක දෙයක් තමයි එයාගේ වකුගඩු දෙක සවුත් වෙලා. එයා උදේට කැකිරි ජූස් එකක් හදලා බොනවා කියලා කැකිරි හොඳයි කියලා. මොකද්ද මම මේ කියපු එකේ වැදගත්කම? ඒතර මං කියන්නේ මේක වතුරේ දිය වෙන එකක් කියලා. ඒතර කැකිරි වල ලවණ අඩුයි තමයි. හැබැයි අපි ජූස් එකක් හැදුවොත් මොකද වෙන්නේ? අර ලවණ ටික ඔක්කොම ඒ ජූස් එකට එකතු වෙනවා. ඒක බිව්වොත් වැඩිපුර ලවණ එනවා. ඒ හින්දා කොයිම වෙලාවකවත් ජූස් ಜಾති බොන්න හදන්න එපා. හොඳයි කියන එළවලුවක් උනත් කපලා වතුරට දාලා ඒව පොඩ්ඩක් හේදිලා යන්න ඇරලා වෙලා තමයි බොන්න ඕනේ. ඒ හින්දා කොයිම වෙලාවකවත් එක එක ජූස් හදාගෙන බොන්න එපා වක්ගොඩ දෙකට හොඳයි කියලා. ඒකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. ඊළඟට සෝඩියම් පොටෑසියම් අපිට වැඩිපුරම එන්නේ පළතුරු වලින්. ලංකාවේ ගොඩක් අය දන්නවා කියන්න දෙයක් නැහැ. කෙසෙල් නම් කන්න හොඳ නැහැ කියලා තමයි වක්ගොඩ අමාරුවට හිතන්නේ. ඉතින් කන්න හොඳ නැහැම නෙමෙයි පොටෑසියම් වැඩි කෙසෙල් වල. ඒතර ඉඳලා හිටලා කෙසෙල් ගෙඩියක් කෑවට කමන්නේ. කෙසෙල් කියන පළතුර වකුගඩු අමාරු වලට එච්චර හොඳ පළතුරක් නෙමෙයි. හොඳම ලංකාවේ තියෙන පළතුර තමයි peer. peer හරි හොඳයි. ඊට අමතරව ඔය දොඩම් එහෙමත් හොඳයි. හැබැයි ඒවා ජූස් කරලා බොන්නේ නැත්තම්. අන්නාසි උනත් සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයෙන් තමයි පොටෑසියම් තියෙන. ඉතින් අන්නාසි කෑල්ලක් කන්න පුළුවන්. ගස් ලැබු කෑල්ලක් කන්න පුළුවන්.
අඹ කන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ වැදගත්ම දේ කිසිම දෙයක් ජූස් කරලා බොන්න එපා. ඒ කියන්නේ විශේෂයෙන් ওই දෙලුම් අනම්මනම් හොඳයි කියලා ජූස් කරලා එහෙම දෙනවනේ. දෙන්නම එපා. වකුගඩු වලට හොඳ නැහැ. ඒතර පළතුරු මධ්‍යම ප්‍රමාණයෙන් ගන්න. හැබැයි ඒක මාරු කරන්න ගොඩාක් පළතුරු කන්න ඕනේ නැහැ. පළතුරු කෑලි වශයෙන් කෑවනම් අපිට ඊළඟට සෝඩියම් පොටෑසියම් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ තමයි මේ ඇමෝනියා ප්‍රශ්නය. කියන්නේ ඇමෝනියා හැදෙන්නේ මේ ප්‍රෝටීන් දිරවල. ඒතර ප්‍රෝටීන් කෑම කියන්නේ මේ මස් මාළු බිත්තර වල තමයි වැඩිපුරම ප්‍රෝටීන් තියෙන්නේ. මම ගොඩාක් දැකලා තියෙනවා ලෙඩ්ඩු හිතාගෙන ඉන්නවා වකුගඩු දෙක මේ ෆේල් වුණාම එහෙම නැත්නම් වකුගඩු අමාරුවක් ආවහම අපිට ප්‍රෝටීන් කන්න බෑ කියලා. එහෙම එකක් නැහැ. හොඳට මතක තියාගන්න. මේක හරිම වැදගත්. මේක අහන අය හොඳට මතක තියාගන්න. අපේ ඇඟට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. ඇමයිනෝ ඇසිඩ් අත්‍යවශ්‍යයි. එතකොට අපි හරි ප්‍රමාණයක් ප්‍රෝටීන් ගත්තේ නැත්නම් අපේ ඇඟ කොහෙන් හරි ප්‍රෝටීන් හොයාගන්නවා. එතකොට ප්‍රෝටීන් තියෙන්නේ මස් මාළු වලනේ. එතකොට මොකද වෙන්නේ? අපි එළියෙන් ප්‍රෝටීන් ප්‍රමාණයක් ගත්තේ නැත්නම් අපේ ඇඟේ තියෙන මස් ටික දිය කරලා ඇමයිනෝ ඇසිඩ් හදා ගන්නවා. ඒ කියන්නේ අපි මිනිමස් කන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ ඇඟ අපිම ඩයිජෙස්ට් කරගෙන කන්න පටන් ගන්නවා. අන්න එතකොට අපේ ඇඟට එන ප්‍රෝටීන්. ඒ කියන්නේ අපි ප්‍රෝටීන් ගන්න නැතුව ගොඩාක්ම සීමා කරන්න ගිහිල්ලා අපේ ඇඟ කඩලා ප්‍රෝටීන් ගන්න ගත්තොත් අපේ මාංශ පේශි කඩලා ප්‍රෝටීන් ගන්න ගත්තොත් ප්‍රශ්න දෙකක් වෙනවා. පළවෙනි දේ තමයි අපි දුර්වල වෙනවා. ඒ කියන්නේ අපිට ඇවිද ගන්න බෑ, පණ නෑ, ඒ කියන්නේ බැහැරෙනවා, ඒ ප්‍රශ්න එනවා. දෙවෙනි දේ තමයි මේ අපේ ඇඟ කඩලා ගන්න ප්‍රෝටීන් වල හැදෙන ඇමෝනියා වකුගඩු වලට ගොඩක් ඩැමේජ් වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ප්‍රෝටීන් යම් ප්‍රමාණයක් අපේ ඇඟට ගත යුතුමයි. ඒ හින්දා ප්‍රෝටීන් 0 නැත්තම් කන්නම බෑ දවසටම කෑල්ලයි ඒ කතාව බොරු. සාමාන්‍යයෙන් අපි හැම වෙලටම මස් හරි මාළු හරි බිත්තර සුදු මද මාර කහමද පොස්පේට් ප්‍රශ්නයක් තියෙනවද අනිවාර්යයෙන් ගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ මස් හරි මාළු හරි කෑල්ලක් හැම වෙලටම ගත්තා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කරවල හාල් මැස්ස වෙන්න බෑ. මොකද ඒවයි ලුණු තියෙන හින්දා. මේකේ බෝනස් කෑල්ලක් මං කියන්නම්. වකුගඩු වලට ශාක ප්‍රෝටීන් හොඳයි කියලා හොයාගෙන තියෙනවා. ඒතකොට ශාක ප්‍රෝටීන් වැඩිපුරම තියෙන්නේ ලංකාවේ අපි ගන්න කෑම එක තමයි සෝයා ආහාර, සෝයා මීට්. සෝයා මීට් කියන්නේ වකුගඩු වලට හරිම හොඳ කෑමක්. හැබැයි වෙලා තියෙන්නේ මේ සෝයා මීට් මිත්‍යාවත් එක්ක අපේ අය සෝයා මීට් කන්න දෙන්න කැමති නෑ වකුගඩු රෝගීන්ට. ඇත්තටම කියනනම් වේල් දෙකක් සෝයා මීට් හරි සෝයා ආහාර නැත්තම් ඔය ටෝෆු හරි වගේ සෝයා ආහාරයක් එක්ක එක වේලක් මස් මාළු දෙන්න පුළුවන් නම් වකුගඩු දෙකට හරිම හොඳයි. දැන් මං අන්තිමට කන්න පුළුවන් විදිහට කෑම වේලක් හදලා ඇති. බලන්නකො එළවලු ගැන කිව්වා. අපි බත් හරි පාන් හරි මොන හරි තෝරගන්න හැටි කියලා දුන්නා. ඊට පස්සේ මස් මාළු කන ඕනෙති කියලා දුන්නා. ඒතර මේ ටික එකතු කරගත්තොත් සතුටින් කන්න පුළුවන් වෙයි. මෙහෙම කාලා අපි වකුගඩු දෙක හොඳින් තියාගෙන නැත්නම් වකුගඩු දෙක ෆේල් වෙන එක රේට් එක අඩු කරගෙන ජීවත් වෙමු මැරෙනකම්. නැත්නම් මෙරි ජීවත් වෙන එක නවත්තගමු. ගිහිල්ලා එන සුබ දවසක්.